SL Soft මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. පොඩ හුලන් සැර වැඩි. අද ආවේ ගොඩ දවසකින් මම හිතනවා ගොඩාක් කාලෙකින් මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. අද ආවේ මේ දැන් මේ දවස්වල යනවා AI වලින් ගහපු කියන්නේ ලංකාවේ මම දැකපු හොඳම AI දිගම වීඩියෝ එක. ඒ වීඩියෝ එකට රියැක්ෂන් එකක් දෙන්න තමයි අද ආවේ. රියැක්ෂන් කියන්නේ එහෙම දෙයක් නෑ. අපි බලමු මේ වීඩියෝ එක මොකක්ද කියලා. අද ඇවිත් ඉන්නේ අනුරාධපුරයට. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක තමයි මගේ ජන්ම භූමිය. අද පොසොන් පෝය නිසා පේනවනේ පිස්සු හැදෙන සෙනගක් අද ඉන්නේ. පොඩි අවුලකට තියෙන්නේ හැමෝම සුදු ඇදගෙන ඉද්දි මං විතරක් නිකන් ඇටි කෙහෙල් කාපු රිලෙවෙක් වගේ කොළ පාට ඇඳුමක් ඇඳන් ඉන්න එක. අනේ බුදුහාමුදුරනේ මට සමා වෙන්න. මේ දන්සැල් වල මෙච්චර දිග පෝලිම් දැක්කම මට සාධාරණ සැකයක් ඇති වෙනවා ගයිස්. උඹලා දවස් කීපයක් බඩගින්නේ ඉඳලා පොසොන් පෝයට බැති සිතින් සූදානම් වෙනවද කියලා. සිරාවට මේ මාරම ක්‍රියේටිව් ඒක මේ දාලා තියෙන වචන ටික පවා මාර මේ පට්ටම. ඒ කියන්නේ ඒ කතා කරන්න දෙයක් නැහැ ඉතින් ආයේ. මේ traveling boy අනේ selfie එකක් ගමුකෝ මාත් එක්ක. මේ traveling boy ගයිස් බලන්න අඩිය තියෙන හැමතැනම ෆෑන්ස්ලා සූ ගාලා. කොහොම වුණත් මේ ශ්‍රී ලංකාවේ ඉන්න සුපිරි මිනිස්සු උඹලා තරම් ජාති ඩයල් මන් ලොයිත් දැකලා නැහැ. ඒ කියන්නේ ඔයා නේද අර පිරමිඩ් එකකට රිංගන වීඩියෝ දැම්මේ? මල කෙලියයි. මල කිරියයි. අඩෝ ට්‍රැවලින් කොල්ලා පිස්සු හැදෙනවා තවුසේ හම්බුන එක පට්ටම සතුටුයි. අඩෝ සෙල්ෆියක් ගමු මචං. බයි මචාන්. selfie එකක් ගමුකෝ මාත් එක්ක. ඔයි. traveling boy ඒ කියන්නේ දැන් ඔය සමහර දැන් ඔය ගොඩක් AI හදනවා. ඒ හදන ඒවත් එක්ක බලද්දී දැන් අර සමහර ඒවා නිකන් කොහෙටවත් නැති දේවල්නේ. මේක ඇත්තටම ක්‍රියේටිව්. එන්න බත් ටිකක් කාලා යමු. මේවා හරිම රස ඒවා කොල්ලෝ. ගයිස් අර ලස්සන නංගි බෙදුවා බෙදිල්ලක් ආයේ නැහැ කෑවා බුරිය උල් වෙන්න. කිරිකොසුයි කරවල හොද්දයි මිරිස් බැදලා පපඩනුත් තිබ්බා ඔයි. waaw මේක නම් පුල්මාවලස්. අද එළියට යන හැමෝම පරිස්සමින් ඵලයල්ලා. පොඩි උන් CT100 වල යන්නේ ජෙට් වල යනවා වගේ. කොටින්ම පොඩි ඇටපැටව තොපේ රත ගාය නම් බොහොම වැඩි. ඒ මදිවට අර පෑම් ගාලා නලා පිඹින උන්ව නම් මේ දූපතෙන් පිටුවහල් කරන්න ඕනි. ඉතින් ගයිස් අද මාව අනුරාධපුරයේ දැක්කොත් අනිවා කතා කරලා සෙල්ෆියක් ගහලා යන්න. අපි ලස්සන උනාට ලොක්කම නැහැ. එහෙනම් සුබ පොසොන් පොහෝ දිනයක් වේවා. ලස්සන තැනක මේ තමයි අපි කවුරුත් දන්න ඊජිප්ත්. ඒක මරුවටම තියෙනවා. ඊට පස්සේ දැන් මේ අනිත් එක තමයි මෙයා මේ මොකද්ද පිරමීඩ සීන් එක බලමු. ඒ පිස්සු හැදෙන පිරමීඩ. අඩෝ මේක පට්ට ආතල්ල. මම ඉන්නේ ගීසාහි මහා පිරමීඩේ ළඟ. බලන්න මේ ගල් වල ලොකු. මට හිතා ගන්නවත් බෑ මේවා මෙතනට ගෙනාවේ කොහොමද කියලා. ගයිස් මේ එක ගල් කුට්ටියක් ටොම්බර ගාණක්. මේ මිනිස්සු මේව කොහොම ඉස්සුවද දන්නේ නැහැ. මේව දකිද්දි මගේ කොන්ද රිදෙනවා. මේක උඩ නගින එක තදින්ම තහනම් අහු වුණොත් ඊජිප්තු පොලිසිය මගේ දෙක ලාච්චුවක දායි. ඉතින් අපි ඇතුළට යමු. අපි රිංගල බලමු ඇතුලේ මොන මගුලක්ද තියෙන්නේ කියලා. ඇතුලේ සුපිරි චිත්‍ර තියෙනවා ගයිස්. මට නම් හිතෙන්නේ මෙතන විශාල අභිරහසක් ඇති කියලා. අඩෝ මේ බලපල්ලකෝ මේක නම් පිස්සු හැදෙන සීන් එකක්. මේ ඉන්නේ අපේ ජාතියේ පොරක්. ඒ කියන්නේ මෙතන මොකක් හරි සිරාම අටමගලයක් තියෙනවා. මේක නම් පට්ට සීරියස් වගේ දැන් නම්. වඳුරෙක් ඉන්නවා, හිලකුත් තියෙනවා, බිත්තිය මෙතින් ඉවරයි. මේක රහස් දොරක් වගේ සීන් එකක් කියලා හිතනවා ඔයි. ගයිස් ඒ වීඩියෝ එක සිරාවටම පට්ට. මම හිතනවා පොරගේ අලුත් වීඩියෝස් ගොඩක් එළියට එයි කියලා. අලුත් ජෙනරේට් කරනවා. ඒව આવොත් අනිවාර්යෙන් ආයෙ රිවිව් කරනවා. ජය වේවා.